දෙවෙනි එකේදී මම හොඳට හිටියා. ජයවර්ධන ටිකක් අඩුයි කියලා මමත් හිතුවා. මගේ රසයි හැමදේම. ඉතින් ඒ නිසා ආයි අන්බැලන්ස්. අද දවසේ තරඟයට ඔබ සහභාගී වුණු ආකාරය තමයි සලකා බැලුවේ මේ ජයග්‍රහණය ලබා දීමේදී. කවුද දවසේ ජයග්‍රහණය ලබන්නේ? නිරෝෂණීද ජයවර්ධනද? කාටද මේ අවස්ථාව හිමි වෙන්නේ? කවුද සුපර්ස්ටාර් බවට පත් වෙන්නේ? විනිශ්චය ලබා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු අද දවසේ නිරෝෂණී අතින් වැරදි සිද්ධ වුණා. ජයවර්ධන අතින් වැරදි සිද්ධ වුණා. නිරෝෂණී තරමක් කලින් වැඩ අවසන් කළා. ජයවර්ධන අවසාන මොහොතේ වැඩ අවසන් කළා. හැබැයි කොහොම කළත් මේ තරඟය විනිශ්චය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුල ඔබ තරඟ වැදුනේ කොහොමද? ඒ කාරණාව තමයි අවසානයේ සලකා බැලෙන්නේ. කාටද ජයග්‍රහණය හිමි වෙන්නේ? බලමු. මම බලන් හිටියේ මොන හරි දෙකෙන් එකක් නෙවෙයි. එක දිනයි නැත්තම් පරිදි. මේ දේ තමයි හිටියේ මම. හැබැයි මට ලොකු අවශ්‍යතාවයක් තිබ්බ දිනන්නේ නැහැ. ජයවර්ධන. මේ තරඟයේ ජයග්‍රහණය පිළිබඳව ඔබට තිබෙන අපේක්ෂාවන් බලාපොරොත්තු මොන වගේද? අද දවසේ තරඟ වැදිච්ච ආකාරය ප්‍රමාණවත්ද? සුපර්ස්ටාර් කිරුල හිමි කර ගන්නට. ඇති කියලා හිතනවා. නිරෝෂණී? ඇති. මගේ තරමට ඇති කියලා හිතනවා. මගේ තරමට ඇති කියලා හිතනවා. දෙදෙනෙක් තරඟ වැදුණා. එක් අයෙකුට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. දෙදෙනාම බොහෝ අපේක්ෂාවන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා ජයග්‍රහණය ලබා ගන්නට. දෙදෙනාම හිතනවා තමන් කරපු දේ ප්‍රමාණවත් කියලා දවසේ ජයග්‍රහණය සඳහා. හැබැයි එක් අයෙක් පමණයි සුපර්ස්ටාර් බවට පත් වෙන්නේ. සමකිරුලක් හිමි වෙයිද දෙදෙනාට? හිමි වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඔබ හිතනවා ඔබ නිරෝෂණීට වැඩිය හොඳින් වැඩ කටයුතු කළා කියලා. ජයවර්ධන කියන්න. ඇයි එහෙම වෙන්නේ නැහැ කියන්නේ? කවුරු එක්කෙනෙක් දිනන්න ඕන. සමහර විට අවස්ථාවන් තිබෙනවා දෙදෙනෙකුට එකම කිරුල හිමි වෙන්නට. මම හිතන්නේ මෙතන. දෙදෙනෙක් අතර සමසේ බෙදියන්නට අවස්ථාවක් තියෙනවා. නිරෝෂණී මොකද හිතන්නේ? වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අද දවසේ මොකද්ද තීරණය? මම හිතන්නේ දෙන්නම ප්ලේට් දෙක ගත්තොත් පළවෙනි ප්ලේට් එකෙන් හොඳට හිටියා ජයවර්ධන. මගේ එකේ චුට්ටක් අඩුයි. මම හිතන දෙවෙනි එකෙන් මම ඊට වඩා එයා කරපු එකත් එක මම උඩින් හිටියා. එයා ඊට වඩා අඩුයි කියලා මට හිතෙන විදිය. එතකොට හයි බැලන්ස් වෙනවා. නිරෝෂණී කියනවා පළවෙනි එක ඔබ හොඳින් හිටියා. හැබැයි දෙවෙනි එක ඇය හොඳින් හිටියා කියලා. නිරෝෂණී කියන මේ කාරණාව පිළිබඳව ජයවර්ධනට තියෙන අදහස් මොකක්ද? ඒ යාගේ පැත්තෙන්. ඔව්. කොහොමත් එයා තරම් කරනකොට යාට පේන්නේ එහෙමයි. නමුත් මමගේ පැත්තෙන් බලපුවාම මම හැබැයි හදපු සැන්ඩ්විච් එක මම හිතන්නේ පොඩි දෙයක් කියලා. වෙලාවෙ හැටියට අනිත් දේවලුයි මගේ අදහසයි බලපුවාම මම කොහොමද උඩින් ඉන්නවා කියලා මම හිතනවා. හැබැයි රාජපක්ෂ අපි එකම වෙලාවක් තමයි තරංකරුවන් දෙදෙනාටම ලබා දුන්නේ. මම ඒක තමයි කිව්වේ. මම හදපු දේ මගේ අදහසත් එක්ක කරලා තිබ්බ දේවල් එක්ක මම ඉන්නවා. මේ දෙකම බලද්දි මම උඩින් ඉන්නවා කියලා මම හිතනවා. කලින් වැඩ ඉවර කළා. විනිශ්චය මණ්ඩලය කිව්වා තව මොන හරි කරන්න තිබ්බේ වෙලාවෙන් කියලා. විනාඩි 5කට කලින් අද දවසේ වැඩ කටයුතු අවසන් කළා. ඒ මුකුත් කරේ නැත්තේ වෙලාවේ. නෑ මට විනාඩි 3යි කියනකොට තව මොන හරි ෂෙෆ් කිව්වා තව මොන හරි දෙයක් වඩ කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම හිතුවා මම ටක් ගාලා සෝස් එකක් හැදුවා. ටූනා දාලා වයිට් සෝස් එකක්. ඒ වෙලාවෙත් මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා හිතනවා. ජයවර්ධන ඒ ලැබිච්ච කාලය සාර්ථක ඉදිරිපත් කිරීමක් සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැද්ද? මුනේ නැද්ද? නෑ පළවෙනි එක මම ගොඩක් දුරට සාර්ථකයි. හැබැයි දෙවෙනි මගේ සිග්නේචර් ඩිෂ් එක මගේම දෙයක් නිසා හැබැයි ඒක සාර්ථකයි. තිබ්බ දේවල් එක්ක බලපුවා මේ දේ සැන්ඩ්විච් එකක් මම හිතන්නේ ඒක සාර්ථකයි. හැබැයි මම කරන්න හිටිය දේ කරන්න මට මේම කතා කරන්න වෙන්නේ නැහැ. ලබා දුන්නු කාලය අනුව ලබා දුන්නු අභියෝගය අනුව අද දවසේ මේ තරංකරුවන් දෙදෙනා තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කළා. කාලය මදි වුණා, කාලය වැඩි වුණා. වැඩි වුණාම ආයි මොන හරි හැදුවා. මේ වගේ දේවල් තිබ්බා, අත්තරදීම් තිබ්බා. අගේ කිරීම තිබුණා. මේ හැම දෙයක්ම තිබුණා මේ තරඟයේ ඔබ තරඟ වැදුණු ආකාරය අනුව. ඒ අනුව මේ තරඟයේ ජයග්‍රහණය හිමි වෙන්නේ කාටද? නාරදయ్య කියනවා කියන්නේ එහෙම වුණාම ටිකක් මේ හරි අමාරුයි හිටියේ වෙන්දට වඩා අර ඩිග් ඩිග් ගාලා ටිකක් අර බය තිබුණා. සමකිරුලක් ලැබෙයිද? එක් අයෙක් පමණක් සුපර්ස්ටාර් කිරුල හිමි කරගනින්න. මේ තරඟයේ සමසේ කිරුල ලබා දෙන්නට අප
සූදානම් වෙන්නේ නැහැ. ජයග්‍රාහකෙක් ඉන්නවා. තරඟේ ජයග්‍රාහකෙක් ඉන්නවා. ඒ ජයග්‍රාහකයා මාත තිබෙනවා. ලබාගත්තු ලකුණු ප්‍රමාණය අනුව ආකාර දෙකකට ලකුණු ලබා දුන්නා. ඒ ලබා දුන්නු ලකුණු ප්‍රමාණය අනුව ජයග්‍රහණය ලබා ගන්නේ කවුද? කිරුළ හිමි කරගන්නේ නිරෝෂණීද ජයවර්ධනද? ජයග්‍රහණය හිමි කරගන්නේ නිරෝෂණීද ජයවර්ධනද? ජයවර්ධන ඔබට අවස්ථාව හිමි වෙනවා කිරුළ පළඳින්නට සුපර්ස්ටාර් මේ අවසාන මහා තරගයේ ඔබටයි අවස්ථාව උදා වෙන්නේ. මට වඩා ටිකක් හරි ඉහළින් ඉන්නවා ඒ ශේෂ්ත්‍රයේ. සුබ පතනවා මේ ෆීල්ඩ් එකෙන් ලොකු දුරක් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා. එසේනම් අපි මේ සූදානම් වෙන්නේ ත්‍යාග ප්‍රදානය සඳහා නැවතත් යොමු වෙන්නට. මුලින්ම අපි සුපර්ස්ටාර් තරගයේ දෙවන ස්ථානය ලබාගත් නිරෝෂණී ඔබට ත්‍යාග ප්‍රදානය කරන්නට මේ හිමි වෙන්නේ. ලංකා ලෝහ වෙතින් ලබා දෙන හැඳි ගෑරුප්පු කට්ටලය ලබා දෙන්නේ ලංකා ලෝහ හાર્ඩ්වෙයාර් ලිමිටඩ් හි වෙළඳ සහ අලෙවි කළමනාකාර ගයාන් අක්නිමන මහතා විසින් මේ ස්ථානයට ආරාධනය කරනවා ත්‍යාගය ලබා දෙන්නට. මෝතා වෙතින් ලබා දෙන අගනා තෑගි පාර්සලය ලබා දෙන්නේ ඩෙල්මේජ් ෆෝසයිට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක බණ්ඩාර මහතා විසින් ඔබට ආරාධනය කරනවා. හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා. හැබැයි මං හිතනවා මම මේ ආපු දුර ඇති කියලා. මොකද මං ආපු දුර ගොඩක් දුර ආවා. ලොකු ජයග්‍රහණයක් මේ ආපු දුර ඇති. ඒ වගේම කොකාකෝලා වෙතින් ඔබට ත්‍යාග ලබා දෙන්නත් අපි සූදානම් වෙනවා. රුපියල් 2,50,000ක් වටිනා මූල්‍යමය ත්‍යාගය ලබා දෙන්නේ කොකාකෝලා පාරිස් ලිමිටඩ් හි අලෙවි මෙහෙයුම් කළමනාකාර ශ්‍රී ලංකා සහ මාලදිවයින් ශාන්ත ප්‍රනාන්දු මාතා විසින්. මීළඟට ප්‍රථම ස්ථානය ලබාගත් ජයවර්ධන රාජපක්ෂ සුපර්ස්ටාර් ඔබට හිමි ත්‍යාග ලබා දෙන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ඔබට ඉතා අගනා ත්‍යාගයක් පීසා හට් වෙතින් ලැබෙනවා. ඒ වගේම ලංකා ලෝහ වෙතින් ලබා දෙන හැඳි ගෑරුප්පු උපකරණ කට්ටලය ලබා දෙන්නට ලංකා ලෝහ හાર્ඩ්වෙයාර් ලිමිටඩ් හි වෙළඳ සහ අලෙවි කළමනාකාර ගයාන් අක්නිමන මහතාට මා ආරාධනය කරනවා. මෝතා වෙතින් ලබා දෙන අගනා තෑගි පාර්සලය ලබා දෙන්නට ඩෙල්මේජ් ෆෝසයිට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක බණ්ඩාර මහතාට ආරාධනය කරනවා. කොකාකෝලා වෙතින් ලබා දෙන ත්‍යාග කට්ටලය ලබා දෙන්නේ කොකාකෝලා පාරිස් ලිමිටඩ් හි අලෙවි මෙහෙයුම් කළමනාකාර ශ්‍රී ලංකා සහ මාලදිවයින් ශාන්ත ප්‍රනාන්දු මහතා විසින්. අද දවසේ සුපර්ස්ටාර් බවට පත්වෙන ජයවර්ධන රාජපක්ෂට හිමි රුපියල් මිලියනයක් වටිනා මූල්‍යමය ත්‍යාගය ලබා දෙන්නට මා ආරාධනය කරන්නේ විජය ප්‍රොඩක්ටි කළමනාකාර අධ්‍යක්ෂ අනුර කොතලාවල මහතාට. පොයින්ට් එකක් මම හිතනවා මට ගොඩක් දුර ගමනක් තියෙනවා කියලා. මේ ජයග්‍රහණය මම යනවා ඉස්සරහට. හොඳයි අද දවසේ සුපර්ස්ටාර් අවසාන මහා තරගයේදී
සුපර්ස්ටාර් බවට කිරුළ හිමි කරගන්නේ පත්වන්නේ ජයවර්ධන රාජපක්ෂ. ඔබයි ඉතින් ඔබට අපගේ සුබ පැතුම් ලබා දෙනවා. එසේනම් අපි මේ සූදානම් වෙන්නේ සුපර්ස්ටාර් අවසාන මහා තරඟයෙන් සමුගෙන යන්නට. හැබැයි සුපර්ස්ටාර් සීසන් 2 සමග හමු වෙන බලාපොරොත්තු ඇතිව තමයි අදට අපි මේ සමුගෙන යන්නේ. ඉතින් ඔබට මේ සුපර්ස්ටාර් තරඟයට සීසන් 2 තරඟයට සහභාගී වෙන්නට අවස්ථාව තියෙනවා. සුපර්ස්ටාර් තැපැල් පෙට්ටිය 699 කොළඹ කියන ලිපිනයට ඔබගේ ආයුධම් පත්‍රය යොමු කරන්න. ඉතින් අපි ඉතා ඉක්මනින් සීසන් 2 ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඉතින් සුපර්ස්ටාර් තුලින් සමුගෙන යන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි මේ තරඟය විනිශ්චය කරන්නට සහභාගී වූ විනිශ්චය මණ්ඩලයට, සූපවේදීන්ගේ සංසදයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ තරඟේ පුරාවටම දැක් වූ සහයෝගය පිළිබඳව. ඒ වගේම අනුග්‍රාහක බවතුන්ටත් අපගේ අදපිරි ප්‍රණාමය පුද කරනවා. ජයවර්ධන රාජපක්ෂ නැවතත් ඔබට අපේ උණුසුම් සුබ පැතුම් පිළිගන්වමින් සමුගෙන යනවා. සුපර්ස්ටාර් තුලින් හමු වෙමු සුපර්ස්ටාර් සීසන් 2 තුලින්.